හැමෝටම ඔන්න ඉතින් වෙයි කාලේ පටන් ගත්තනේ. ඉතින් මේ දවස්වල ලෝකවලට වැඩි වශයෙන් සර්පයන් දෂ්ට කරලා ඇඩ්මිෂන් දෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඉතින් මම අද හිතුවා ඔයාලත් එක්ක මේ විස සහිත සර්ප දෂ්ටයෙන් අපි වළකින්නේ කොහොමද කියලා චුට්ටක් කතා කරන්න. අපි බලමු විස සහිත සර්පයන්. අගය, තිත් පොළඟ, වැලි පොළඟ, මුදු කරවලය, තෙල් කරවලය, කුණ කටුව, පලා පොළඟ සහ මුහුදු සර්පය හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ 8 දෙනා තමයි අපි උග්‍ර විස සහිත සර්පයෝ ගණයට ශ්‍රී ලංකාවේ නම් කරලා තියෙන්නේ. එහෙනම් අපි කොහොමද මේ සර්පයන් දෂ්ටනය කිරීම වළක්වා ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා අපි දැන් කතා කරමු. මේ විස සහිත සර්පයෝ රැඳෙන ස්ථාන තමයි ගෙවත්තේ ඉන්න පුළුවන්, අපේ වැඩපළේ ඉන්න පුළුවන්, හේනක ඉන්න පුළුවන්, කුඹරක ඉන්න පුළුවන්. ඒ වගේ නිවසට සර්ප වෙන්න තියෙන හැකියාව වැඩි. ඉතින් එහෙනම් සර්පයෝ හැම තැනම වගේ සැරිසරනවා කියලා හිතලා අපි වළකිනවා නම් අපි මොනවද කරන්න ඕනේ? දවස්වල වහිනවනේ. එහෙනම් අපි ගොඩාක් දෙනෙක් කුෂිකර්මාන්තයේ පැත්තට යොමු වෙලා ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් ඔයා වැඩ කරන වෙලාවට බූට්ස් දෙකක් බලන්න ඉන්න. ඒවා සම්පූර්ණයෙන්ම දිගට කලිසමක් අඳින්න වැඩ කරන වෙලාවට. මොකද පොළඟ වගේ කෙනෙක් පැනලා ටිකක් උඩින් තමයි දෂ්ටනය කරන්නේ. එතකොට ඔයා දිගට ඝනකම් විදියට ඇදලා හිටියොත් ඔයාට වෙන හානිය හොම් කරගන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට සමහර සර්පයෝ ඉන්නවා එළියට බහින රාත්‍රී කාලයේදී. ඉතින් රාත්‍රී කාලයේදී අපි ගමන් යනකොට අපේ අතින් සර්පයෝ බැගන්න පුළුවන්. අපි වගේම සර්පයෝ එයාගේ ආරක්ෂාවට තමයි එයා දෂ්ට කරන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ සර්පයෝ බැගන එක වළක්වා ගන්න හොඳ ටෝච් එකක් මේ දවස්වල ළඟ තියාගෙන එළියට බහිද්දී අරගෙන යන්න පුරුදු වෙන්න. අපි දන්නවා සමහර ගෙවල් වල ඉන්න පුංචි දරුවෝ ඒ විතරක් නෙවෙයි වැඩිහිටියෝ පවා සමහර වෙලාවට ගස් බෙන වලට, හුවස් වලට, ඝනව කැලේ වැවිලා තියෙන තැන් වලට දාන්න පුළුවන්. නැත්නම් ඔහේ කිසිම ආරක්ෂිත පියවරක් නැතුව ගමන් කරන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට සර්පෙක් ඊතර රැඳිලා හිටියොත් ඔයාට දෂ්ට කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඒ වගේ තැන් වලට ආරක්ෂිත දේවල් පැනතගෙන ඒ කටයුතු සිද්ධ කරන්න. මොනවද ආරක්ෂිත උපක්‍රම කියලා කිව්වේ? බූට්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්, දිගට ඇඳගෙන යන්න පුළුවන්. ගස් පෙනේකට වගේ අත දානවා නම් අපිට හොඳ ඝනකම් ග්ලව්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ගස් බෙනේට අත දාන්න කලින් හොඳට අපිට බලන්න පුළුවන් ටෝච් එකක් ගහලා ඒක ඇතුලේ සතෙක් ඉනවද කියන එක හරියටම දැනගෙන අපේ ක්‍රියාවට අපිට එළඹෙන්න පුළුවන්. සර්පයෝ සීතල තියෙන තැන් වලට ගොඩක් කැමති. ඉතින් අපේ ගෙවල් වල නරකොට ගහලා තියෙනවා, ලී කොටන් තියෙනවා, ඒ වගේම කසල ගොඩවල් තියෙනවා, පොල්ලෙලි ගොඩවල් තියෙනවා. මොන ඔය වගේ දේවල් අපේ ගෙවත්තවල් වල අපි වැඩ කරන ස්ථානවල අපිට දැක ගන්න පුළුවන්. අන්න ඒක පවිත්‍ර කරනකොට ඒ වගේම දර වගේ දේවල් ගන්නකොට අපි ටිකක් සැලකිලිමත්ව ගන්න ඕනේ. සමහර දවස්වල වෙයි කාලේ ඉඳ ගෙම්බු ගහනිය වැඩි. ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් අපේ ගෙවත්තේ නිවස ඇතුළත මිනිහන් ඉන්න පුළුවන්, කටුස්සන් ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මෙයාලව ගොදුරු කරගෙන තමයි සර්පයෝ ජීවත් වෙන්නේ. ඒක හින්දා එයාලා වැඩි වශයෙන් ඔයාගේ ගෙදර ඉන්නවා නම් සර්පයා ගෙදරට ඇතුල් වීමේ අවදානමක් තියෙනවා. එහෙනම් ඔයාට පුළුවන් ඔන්න අද ඉඳන්වත් ඔයාගේ ගෙදර හොඳට ආස්වාස් කරන්න. පිරිසිදුකම සහ පිළිවෙල තියෙනවා නම් ඔයාට පුළුවන් මේ සර්පයන් දෂ්ටනය කරන එක අවදානම අඩු කරගන්න. මේ සමහර වෙලාවට සර්පෙක් ඉන්නව මූලි වෙලා යාගේ හිස ඇතුළට දානවා. ඉතින් අපි හිතනවා මේ සර්පයා මැරිලා තමයි ඉන්නේ කියලා. සමහර පුද්ගලයෝ මේ සර්පයාව අල්ලන්න try කරනවා. ඒ වගේම තමන් පොල්ලකින් ගහලා මැරුවොත් සර්පයා බුදු වුණොත් එයා හරියට මැරලාද කියන එක දැනගන්න අතුරු සර්පයා ඇල්ලීමෙන් වළකින්න දේවල් ටික අනුගමනය කිරීම තුළින් ඔයාලට පුළුවන් සර්පයන් දෂ්ටනය කිරීමේ තියෙන අවදානම අඩු කරගෙන ඔයාගේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න. අපි කොච්චර ආරක්ෂා වුණත් අපි වළක්වා ගන්න ක්‍රම පාවිච්චි කරා සමහර විට ඔබට හෝ ඔබේ ගෙදර කෙනෙකුට සර්පෙක් දෂ්ට කරන්න පුළුවන්. ඒ වෙලාවට අපි මොනවද කරන්න ඕනේ කියලා අපි දැන් කතා කරමු.
සර්පයෙක් දෂ්ට කරාම රෝගියා සහ ගෙදර අනෙකුත් සෑම දෙනාම වැඩි වශයෙන් බියට පත්වෙන කාරණාවක්නේ. අපි හරියට ඉක්මනට කලබල වෙනවා. අනිවාර්යෙන්ම පළවෙනි දේ තමයි ගෙදර අනිත් අය මේ වෙලාවට රෝගියාගේ බය අඩු කරන්න සහ ඔබ කලබල නොවී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න සැලකිලිමත් වෙන්න ඕනේ. සර්පයන් දෂ්ට කරපු ස්ථානය සබන් ගහලා ගලා යන වතුරෙන් සෝදා හරින්න ඕනේ. ඉතින් ඔන්න අතක දෂ්ට කරලා තියෙනවා නම් අතේ වලලු මුතු එතකොට බේස්ලට් වගේ දේවල් දාලා තියෙනවා නම් ඉතා ඉක්මනින්ම ඉවත් කරන්න ඕනේ. ඒ වගේම කකුලක වගේ කාලා තියෙනවා නම් ඔයා තද හිරට කලිසමක් යනන් ඉන්නවා නම් ඉක්මනට මේ කලිසම ඉවත් කරලා සරමක් වගේ සෑල්ලු වෙනමක් අඳවන්න ඕනේ. මොකද සමහර වෙලාවට ඉටිමිමකට පවා ඒ දෂ්ට කරපු ස්ථානය වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ දේවල් ඉතා ඉක්මනින් ඉවත් කර ගැනීම අවශ්‍ය වෙනවා. සර්පයෙක් දෂ්ට කරාම ඉතින් අපිට පුළුවන් රෝගියා රෝහලට රැගෙන ඉන්නට කලින් ගෙදරදී පැරසිටමෝල් එයාට අදාළ නියමිත මාත්‍රාව ලබා දෙන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි අනිවාර්යෙන්ම ඔයාගේ රෝගියා රෝහල වෙත ඉතා ඉක්මනින්ම අරගෙන එන්න ඕනේ. සර්ප දර්ශනයන් ගැන ඔයා දැනගත යුතුම කාරණා ටිකක් අද අපි කතා කරා. එහෙනම් ඊයෙන් නම් පරිස්සමෙන් ඉන්න ආදරේ හැමදාම